උදේ හවස පිරිත් කියන වේග පන්දුව යවන්න. ලෝකයේ වේගවත්ම පන්දුව යවූ කොළු ගැටය. இந்தியாவின் தருமையானගේ සිහින කුමර. ஓவரால் எல்லாருமே சூப்பரா பண்ணிருந்தாங்க. பத்திரானா சூப்பரா. மதீஷ் பத்திரானா தலையை பார்க்கறதுக்காக வந்தோம். தலையை பார்த்தோம். 2 6 எக்ஸ்ட்ரா கிடைச்சது. ரொனால்டோගේ සැමරුම උපදවය කරන හොද බොහෝටි තරුණය. අමුතුම විදිහේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් පිරිසක් සිටින රටක් තමයි ඉන්දියාව කියන්නේ. ඒ ඉන්දියානු ප්‍රේක්ෂකාගාරයේ සිත් දිනා ගැනීමට හැකියාව ඇත් විදේශ ක්‍රීඩකයෝ නම් ඉන්නේ හරිම පුංචි ප්‍රමාණයක්. මොකද ඒ තරමටම ඉන්දියානු ප්‍රේක්ෂකයන් තමන්ගේ රටට ලැබි ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ආදරේ. ඒත් එක් කඩවසම් යොවුන් ශ්‍රී ලාංකික පන්දු යවන්නේ සමස්ත ඉන්දියාවේම ආදරය දිනාගෙන අවසන්. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි අපේ මතීෂ පතිරණ. මේ නිසාම සුපෝව අපි තීරණය කළා මතීෂ ගැන විස්තර ඇතුළත් වීඩියෝවක් අරගෙන එන්න. 2002 වසරේ දෙසැම්බර් 5 වෙනි දින මතීෂ මෙලොව එළිය දකින්නේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක්ගෙන් යුක්ත පවුලක එකම පිරිමි දරුවා ලෙසට. ඒ මහනුවර ප්‍රදේශයේදී මතීෂ කියන්නේ කුඩා කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කළ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ මවට අවශ්‍යව තිබුණේ නම් ඔහුව ගුවන් නියමුවෙක් කිරීමටයි. ඒ නිසාම දවසක් මතීෂගේ මව ඔහුගේ ක්‍රිකට් පිත්ත පවා කඩා දමා තිබෙනවා. ඒකෙන් නොනැවතුණු අපේ මතීෂ ලෑලි කෑල්ලක් අරගෙන ගල් උඩ දමා එයින් පහර දෙමින් සෙල්ලම් කළ බව වරක් ඔහුගේ පියා සිනාසෙමින් සඳහන් කරනවා. මතීෂගේ පළමු පාසල වන්නේ දොඩම්වල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයි. එයින් ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන මතීෂ රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබනවා. එහිදී 13න් 15 සහ 15න් 15 කණ්ඩායම්වලදී පිතිකරණයට වැඩි නඹරුවක් දක්වන මතීෂ පසුව ක්‍රමයෙන් වේග පන්දු යවන්නෙක් බවට පත්වන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ තිබෙන විශේෂත්වය නිසාමයි. පාසල් කණ්ඩායමේ පන්දු යවන මුල් කාලයේදී මතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව දැකපු බොහෝ දෙනා එය මාලිංගගේ ඉරියව්වට සමාන බව කියා තිබෙනවා. නමුත් පුදුමයට කරුණවන්නේ ඒ වන විටත් මතීෂ මාලිංග පිළිබඳව නොදැන සිටීමයි. ඒතින් පසුව මතීෂගේ වීරයා බවට පත්වන්නේ මාලිංගමයි. ඒ වගේම 2022 වසරේ පැවති 19න් 15 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායමත් සමග පැවති තරගයේදී මතීෂ යොමු කළ පන්දුවක වේගය පැයට කිලෝමීටර් 175ක් යනුවෙන් සඳහන්ව තිබුණා. එය සටහන් වන්නේ ලොව වේගවත්ම පන්දුව ලෙසටයි. නමුත් තවමත් ICC විසින් එය නිල වශයෙන් සනාථ කොට නැහැ. එහි තාක්ෂණික දෝෂයක් තිබුණු බවට පසුකාලීනව අනාවරණය වුණා. කොහොම වුණත් මතීෂව ලෝකයේම අවධානයට ලක් වුණ අවස්ථාවක් විදියට ඒක අපිට නම් කරන්න පුළුවන්. මතීෂගේ මේ සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්ව නිසාම 2021 සහ 22 වසරවලදී සහායක දැල් පන්දු යවන්නෙක් විදියට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සමග එක්වීමට ඔහුට අවස්ථාව ලැබුණා. පසුව 2022 වර්ෂයේදී ඇඩම් මිලර් ආබාධයකට ලක්වීම නිසා මතීෂට චෙන්නයි කණ්ඩායමේ දොරගුළු විවර වුණා. ඒ වෙද්දී මතීෂගේ වයස අවුරුදු 19ක් විතරයි. කොටින්ම කියනවා නම් මතීෂ ඒ වෙද්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමවත් නියෝජනය කරලා නැහැ. මේ විදියට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එකතු වෙන මතීෂ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව සිය මංගල IPL තරගය ක්‍රීඩා කරනවා. එහිදී පන්දුවාර 3යි එක් පන්දුවකදී ලකුණු 24ට කඩුළු දෙකක් විදහෙලීමට ඔහු සමත් වෙනවා. ඒ වගේම ඒ යැවූ පළමු පන්දුවෙන්ම ශුභ්මන් ගිල්ව දවා ගැනීමත් කාගේත් කතා බහට ලක් වුණා. මතීෂ කියන්නේ පිනට දහමට බොහෝම ලැබී තරුණයෙක්. මතීෂගේ මම පවසන්නේ ඔහු උදෑසන අවදි වූ පසු සහ රාත්‍රී නිින්දට පෙර
පිරිත් කියා බුදුන් වඳින එක මතීෂගේ පුරුද්දක් කියලා. ඒ වගේම සෑම තරගයකටම පෙරත් ඔහු ආගමික වතාවත් වල නිරත වෙනවා. විදේශ සංචාරයකට සම්බන්ධ වෙලා හිටියත් වීඩියෝ කෝල් එකක් අරගෙන හරි මතීෂ රාත්‍රියේ නිින්දට පෙර දෙමාපියන්ට වඳින බවත් සඳහන් වෙනවා. මතීෂ ගැන හිටපු ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට්ලි සඳහන් කරන්නේ මෙවැනි ක්‍රීඩකයෙක් බිහිවන්නේ බොහෝ කලකට වරක් බවයි. ඒ වගේම චෙන්නයි කණ්ඩායමේ සාර්ථකත්වයටද මතීෂ විශාල රුකුලක් බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම මතීෂගේ ක්‍රිකට් ලෝකයේ පියාවන MS ධෝනි කියන්නේ මතීෂව නිසි පරිදි කළමනාකරණය කළහොත් ඔහුගෙන් අනාගතයේදී ක්‍රිකට් වලට ලොකු සේවයක් ලබාගත හැකි වනු ඇති කියලයි. බේබි මාලිග යනුවෙන් හඳුන්වන මතීෂ චෙන්නයි ප්‍රේක්ෂකයන්ගේ විතරක් නෙමෙයි සමස්ත ඉන්දියාවෙම ආදරය දිනාගත් ක්‍රිකට් තරුවක් වෙලා ඉවරයි. ඉන්දියානු තරුණයන්ගේ සිහින කුමරාවන මතීෂ මේ වෙනකොට කොතරම් ජනප්‍රියද කියනවා නම් වැඩිම ඉන්ස්ටාග්‍රෑම් ෆොලෝවර්ස්ලා පිරිසක් සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙලා තියෙනවා. ඒ මතීෂගේ ඉන්ස්ටාග්‍රෑම් ෆොලෝවර්ස් සංඛ්‍යාව මිලියන 1.8ක් වෙනවා. ඉන් බහුතරයක් ඉන්දියානු ක්‍රිකට් රසික රසිකාවියන්. ඒ වගේම කඩුල්ලක් ලබා ගැනීමෙන් පසුව සිදු කරන මතීෂගේ සෙලිබ්‍රේෂන් එක ගැන ගොඩක් කතා බහට ලක් වෙනවා. සමහරක් අය ඒ අන්ඩර්ටේකර්ගේ සෙලිබ්‍රේෂන් එක කියලා කියනවා. ඒත් මතීෂ නම් කියන්නේ තමා රොනාල්ඩෝගේ රසිකයෙක් නිසා ඔහුගේ සෙලිබ්‍රේෂන් එකට සමාන සෙලිබ්‍රේෂන් එකක් තමන් කරනවා කියලා. ඔන්න ඕවා තමයි මතීෂ ගැන තොරතුරු. තවමත් අවුරුදු 23ක් විතරක් වන මේ ක්‍රීඩකයා අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සලකුණක් වනු ඇති බව නම් අපට නිසැකයි. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ළඟදීම හමු වෙමු. ඒ වගේම අපේ සුපෝව YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.